පාන් පිටි කෝප්පයකුයි අල ටිකකුයි තියෙනවා නම් හරි ලේසියෙන් ඉක්මනට හදාගන්න පුළුවන් රස ස්නැක් එකක් තමයි අද අරගෙන ආවේ. මේ බලන්න හරිම ලේසියෙන් හරිම රසට මේක ඔයාලට හදාගෙන කන්න පුළුවන්. හවස තේ බොන වෙලාවට වගේ නියමෙටම ගැලපෙනවා. ඉතින් බලමු කොහොමද මේ රස ස්නැක් එක හදාගන්නේ කියලා. ඔයා අද නම් මගේ channel එකේ වීඩියෝ එකක් මුලින්ම දැක්කේ. channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරන ගමන් යමු වීඩියෝ එකට. මම මෙතන පාන් පිටි කෝප්ප එකක් අරගත්ත කලින් කිව්වා වගේම ඒකට ලුණු තේ හැඳි භාගයක් දාලා පොල් තෙල් මේස හැඳි එකක් විතර එකතු කරගන්නවා. ඒ වගේම සීනි තේ හැඳි භාගයකුත් දාලා මේ ටික හොඳට කලවම් කරගන්න ඕන. මේ ටික එකතු වෙනකම්ම දැන් වතුර එකතු කරලා අපි මේ ටික හිමීට අනාගමු. වතුර කෝප්ප භාගයක් තමයි මම ගත්තේ මේක අනන්න. ඒ වුණාට වතුර දාලා අවසානයේ බලනකොට මෙෂරින් කප් කාලක් විතර තමයි මට වතුර ගිහිලා තියෙන්නේ. ඒ නිසා වැඩි වතුර එකතු කරගන්න නැතුව පොඩ දාලා මිශ්‍රණය අනා ගන්න. සාමාන්‍යයෙන් අපි පොල් රොටි හදනවා වගේ තමයි ඩෝ එක එන්න ඕන. දැන් මම මේ ටික අතින් අනා ගන්නවා. වැඩි නීට් කරන්න ඕනේ නැහැ. මේ දාපු දේවල් ටික හොඳට කලවම් වෙනකන් විතරයි මේක නීට් කරගන්න ඕන. මෙන්න මේ වගේ විනාඩි 2-3ක් විතර කරගත්තට පස්සේ ඔයාට මේක පැත්තකින් තියලා තියන්න පුළුවන්. මේ බලන්න මෙන්න මේ ගානට තමයි ඩෝ එක තියෙන්න ඕනේ. දැන් මේක මෙහෙමම විනාඩි 10ක් විතර පැත්තකින් තියලා අපි මේකේ පිරවුම හදාගමු. සාමාන්‍ය තරමේ අලගෙඩි දෙකක් මම තම්බලා හොඳට පොඩි කරලා මෙතන අරගෙන තියෙනවා. පීලුණු ගෙඩියක් පොඩිවට කපාගෙන අරගත්තා. ඒ වගේම මගේ ළඟ තිබුණු නිසා සැමන් ටිකක් එකතු කරගත්තා. සැමන් හරි මාළු හරි තම්බලා පොඩි කරලා එකතු කරගන්න තියෙනවා. මේක ගොඩක් රසට හදාගන්න පුළුවන්. නෑ කියලා ප්‍රශ්නිකුත් නැහැ. දැන් මේකට ලුණු තේ හැඳි කාලකුයි ගම්පිරිස් කුඩු තේ හැඳි භාගයයි කෑලිමිරිස් කුඩු තේ හැඳි භාගයයි එකතු කරගන්නවා. ඔයා කැමති නම් මේක තව ටිකක් සැර කරගන්න අමු මිරිස් කුඩු වගේ එකතු කරගන්න පුළුවන්. මම අද වැඩි සැරට නෙමෙයි හදාගන්නේ. ඒකයි මේ වගේ පොඩ්ඩක් එකතු කරගත්තේ. මේක හොඳට දැන් කලවම් කරගන්න. අද ටෙම්පරාදු කරන්නේ නැතුව තමයි මේ පිරවුම හදාගන්නේ. ටෙම්පරාදු කරේ නැතත් මේක හරිම රසට තියෙනවා අවසානයේදී. මෙන්න මේ විදිහට ලේසියෙන් හදාගන්න පුළුවන් කිව්වේ මම ඒකයි. දැන් පිටි ඉහගත්ත මතු පිටක් උඩ අපි මේ ඩෝ එක තුනී කරගන්න ඕන. හොඳට ඇදලා තුනී කරගන්න. මෙන්න මේ විදිහට කොටු හැඩයට තමයි මේක තුනී කරගන්න ඕන. මොකද අපි මේකේ පිරවුම දාලා රෝල් කරගන්න ඕන නිසා. මේ බලන්න මම මේ ලෑල්ලේ ප්‍රමාණයටම මේක දිග අරගත්තා. දැන් අපි හදාගත්ත පිරවුම උඩින් දාලා හොඳට මතු පිට මේකේ ගා ගන්න ඕන. මේ බලන්න අල ටික හොඳට පොඩි කරලා තියෙන නිසා මේක අතුරු ගන්න ලේසි. මේ විදිහට එක සමානව පිරවුම හොඳට ගාගෙන එක පැත්තක ඉඳලා මෙන්න මේ වගේ රෝල් කරගෙන එන්න ඕන. මේ පිරවුමත් එක්කම මේ පිටි මිශ්‍රණය මේ බලන්න. එතකොට තමයි මේක බැද්දාම හරි ලස්සනට ලේයර් වගේ තියෙන්නේ. මේක මෙහෙම රෝල් කරලා ගන්න නිසා. මේ බලන්න මැදින් කැඩුනයි කියලා ප්‍රශ්නයක් නැහැ. මොකද අපි මේකට පිටි දැවටුමක් දාලා තමයි තෙලේ බැදගන්නේ. ඒ නිසා කැඩුනට ප්‍රශ්නයක් නැහැ. මෙන්න මේ වගේ රෝල් කරගෙන ඉස්සරහට එන්න. අන්තිමේදීම මේ වගේ බටයක් විදිහට වෙනකම් මේ ටික රෝල් කරගන්න. ඔයාලට පැහැදිලි ඇති කියලා හිතනවා මම. මෙන්න මේ විදිහට හදාගත්තට පස්සේ එක සමාන කෑලි වලට කපා ගන්න පුළුවන්. මන්න ටිකක් මහතට තමයි කපා ගත්තේ. ඊට වැඩිය හීනි කෑලි වලට උනත් ඔයාලට කපා ගන්න පුළුවන් ඔයාගේ කැමැත්ත අනුව. මේ බලන්න කපපුවාම මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. මේකේ පිරවුම දෙපැත්තෙන් පේන නිසා තමයි මේක දැවටුමක් දාලා මේක බැද ගන්න ගන්නේ. මේ විදිහට මුණත් ඔයාලට බැද ගන්න පුළුවන්. එහෙම බැද්දොත් දෙපැත්ත ටිකක් කර වෙනවා. ඒ නිසා පිටි ඉහගත්ත පිඟානකට මම මේ කෑලි ටික වෙන වෙනම තියාගන්නවා. නැත්තම් ඇලෙන නිසා. දැන් හරි. දැන් මේකේ පිටි දැවටුම හදාගමු. පාන් පිටි මේස හැඳි 3ක් මන් දාගත්තා. ඒ වගේම කෝන් පිටි මේස හැඳි 2ක් එකතු කරගත්තා. කෝන් පිටි වලින් හොඳ ක්‍රිස්පි ගතියක් ලැබෙන නිසා තමයි කෝන් පිටි එකතු කරේ. කාකුඩු තේ හැඳි කාලයි ලුණුකුඩු තේ හැඳි කාලයි දාලා මේක වතුරෙන් අනා ගන්න. ඔයාලගේ කෝන් පිටි නැත්තම් කිසි ප්‍රශ්නයක් නැහැ. පාන් පිටිම මේස හැඳි 5ක් දාගන්න. එහෙම නැත්තම් කඩල පිටි තියෙනවා නම් ඔයාලට කඩල පිටි වලින් උනත් මේ දැවටුම හදාගන්න පුළුවන්. මේ පිටි වර්ග තුනෙන් ඕනම එකකින් ඔයාලට මේ දැවටුම හරි ලේසියෙන් හදාගන්න පුළුවන්. ගොඩාක් උකුවට ගන්න එපා. දියාරුවට ගන්න. මොකද අපි අර වටේ පිරවුම පේන හින්දා විතරයි මේ විදිහට දැවටුමක් දාගන්නේ.
මෙන්න මේ වගේ පදම බලන්න අන්තිමේටම දියාරු මිශ්‍රණයක් තමයි තියෙන්න ඕන. ඒකයි අපි පිටි මේස හැඳි 5කින් වගේ පොඩ්ඩක් හදාගත්තේ දියාරුවට හදන නිසා. දැන් හරි එකින් එක දාලා දෙපැත්ත හොඳට දවටගෙන මේක තෙලේ බැද ගන්න තමයි තියෙන්නේ. මේ බලන්න තෙල් එකක් මේ වෙනකොට මම රත් වෙන්න තියලා තියෙන්නේ. එකින් එකට තෙලට දාගන්නවා මම. එකක් බැදිලා ඉවර වුණාට පස්සේ තමයි මම ඊළඟ එක දාගන්නේ. එහෙම නැත්නම් මේවා එකින් එකට ඇලෙනවා. එහෙම වුණොත් ගලව ගන්න අමාරුයි. හරි ලස්සනට නීට් එකට ගන්න ඕන හින්දා එකක් බැදුණාට පස්සේ තමයි මම ඊළඟ එක දාගත්තේ. ලිපේ ගින්දර හරි අඩුවෙන් තියාගන්න. මොකද මේක ඇතුලේ පිරවුම විතරක් නෙමෙයි පාන් පිටි මිශ්‍රණයත් දැවටිලා තියෙනවා. ඒ නිසා ඇතුළත් හොඳට තැම්බෙන්න ඕන නිසා හරිම අඩු ගින්දරේ හිමීට වැඩි වෙලාවක් මේක තෙලේ බැද ගන්න. දැන් හරි මේ වගේ ලස්සන රන්වන් පාටකට එනකොට ඔයාට එකින් එක මේ විදිහට තෙලෙන් බා ගන්න පුළුවන්. මේක ගොඩක් හයියට නැහැ. ඒ වුණාට මැලවිලා තිබුණෙත් නැහැ. බැදලා ඉවර වෙලා ගොඩක් වෙලා යනකම් ක්‍රිස්පි ගතිය තිබුණා. හරි රසට ඒ වගේම හරි ලේසියෙන් හදාගන්න පුළුවන් රස කෑම එකක්. වැඩි අමුද්‍රව්‍ය යන්නෙත් නැහැ. ඒ වුණාට තේ එකක් බොන්න නියම කෑමක්. නිදහස් වෙලාවක හදලා බලන්න. ඉතින් ආමගේ වීඩියෝ එක බැලුවා නම් වීඩියෝ එක ප්‍රයෝජනවත් කියලා හිතුණා නම් තාමත් channel එක subscribe කරේ නැත්නම් subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. එහෙනම් ගිහිල්ලා එන්න. සුබ දවසක් ඔයාලට.